Hi everyone, welcome back to my YouTube channel. තෙමු එකෙන් මම ඕඩර් 4-5ක් විතර දැම්මා. ඒ ඕඩර්ස් ඔක්කොම දැන් මට ලැබිලා තියෙනවා. ඉතින් මම හිතුවා ඔයාලත් එක්කත් මේ දේවල් ටික ෂෙයා කරගන්න. මේක rechargeable electric facial cleansing එකක්. ඒක උනේ රුපියල් 1798යි. මට නම් හිතෙන්නේ මේක මේ ගානට ගොඩාක් වටිනවා. මම ගත්තු අයිටම් වල ස්ක්‍රීන්ෂොට් මම වීඩියෝ එක උඩ ඇඩ් කරලා තියෙනවා. සමහරක් අයිටම් වල ප්‍රයිස් පොඩි වෙනස්කම් ඇති. මේ වගේ පොඩි කැටලොග් එකක් තියෙනවා. ඔයාලට ඉතින් යූස් කරන විදිය එකෙන් බලා ගන්නත් පුළුවන්. මේ තියෙන ෆේස් මසාජ් රෝලර් එකක්. මේක රුපියල් 650යි. මේ තියෙන black color smart watch එකක්. මේක උඩ රුපියල් 2200යි. මේක men watch එකක්. මේක උනේ රුපියල් 890යි. මේක මිනි අයන් එකක්. මේක උනේ රුපියල් 790යි. ඒකේ බොක්ස් එක නම් පොඩ්ඩක් ඩැමේජ් වෙලා ආවිත් තිබ්බේ. මේ එල්සා පින්ක් කලර් බෑග් එක උනේ රුපියල් 790යි. මේක cloth storage box එකක්. මේකුනේ රුපියල් 790යි. මේ cloth storage box එකේ size mention කරලා තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය size එක හරියට select කරලා ගන්න. මේක eyebrow black color pen එකක්. මේකුනේ රුපියල් 290යි. මේ ලිප්ස්ටික් අත රුපියල් 399ක් වගේ තමයි මට මතක. මේක මැට් කලර් ලිප්ස්ටික් එකක්. මට නම් ඒක ඇක්චුවලි ලොකු ක්වොලිටි එකක් නැහැ. කලර් එක ලස්සනයි, ලයිට් පින්ක් එකක්. මේ තියෙන අයිෂැඩෝ පෙන් එකක්. මේකුනේ රුපියල් 259යි. මේක ටූ ටෝන් කලර් එකක්. මේක ලේසියෙන් මට ඇප්ලයි කරන්න පුළුවන්. මේක eyeliner waterproof pen එකක්. මම දෙකක් ඕඩර් කරා. දෙක මුනේ 258යි. මේක jewelry storage box එකක්. මේකුනේ රුපියල් 690යි. two in one clover pendant එක උනේ රුපියල් 320යි. මේ ඉයරින්ග්ස් වලට උනේ රුපියල් 250යි. මේ ස්ලිපර්ස් දෙක රුපියල් 990යි. මම ගත්තේ 38-39 size එකෙන්. මේක නම් හරිම comfortable ස්ලිපර්ස් දෙකක්. මේක පෙඩිකියුර් කරන්න ගොඩාක් අත්‍යවශ්‍ය දෙයක්. ඔයාලට ලේසියෙන් කැල්ස් රිමූව් කරගන්න පුළුවන්. මේක උනේ රුපියල් 250යි. මේක dead skin hair remove කරන tool එකක්. මේකුනේ රුපියල් 516යි. මේක eyebrow tweezer එකක්. scissor handle තියෙන රුපියල් 283යි. මේක men slippers එකක්. මේකුනේ රුපියල් 2024යි. මේ slippers දෙකත් හරිම comfortable.
මේ ස්ලිපර්ස් එක තව තිබ්බ 1600 ගානටත්. නමුත් මට ඕන සයිස් එක තිබ්බේ නැහැ. මේක හෙඩ් මසාජ් කරන එකක්. මේකුනේ රුපියල් 271යි. මේ බකට් හැට් එක ගත්තේ බබාට. ඒකුනේ රුපියල් 839යි. මේක ඒප්‍රන් එකක්. රුපියල් 347යි. මේක waterproof makeup bag එකක්. මේකුනේ රුපියල් 660යි. මේ item එකේ මම හිතපු තරම් quality එකක් තිබ්බේ නැහැ. මේක hanger එකක්. මේකුනේ රුපියල් 253යි. මේක bear shape sandwich cutter එකක්. මේකුනේ රුපියල් 223යි. මේකෙන් මම sandwich හදන්න try කරා. නමුත් හිතුව තරම් සාර්ථකුනේ නැහැ. මේක egg yolk separate කරන එකක්. මේකුනේ රුපියල් 167යි. මේක silicone facial cleaning brush එකක්. මේකුනේ රුපියල් 170යි. මේක තමයි පාසල් එකේ තිබ්බ ස්පෙෂල්ම item එක. මම hand bag එකක් order කරා. ඒක 1897යි. මට නම් මේ bag ගොඩාක් ලස්සනයි. leather එකත් quality. මේකේ තව white, brown, green, baby pink වගේ colors තිබ්බා. මේක men's wallet එකක්. මේකුනේ රුපියල් 159යි. හැබැයි මම මේක order කරේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 28. ඇත්තටම මේකේ ගානට ගොඩාක් වටිනවා. මේක reusable silicone air fryer liner එකක්. මේකුනේ රුපියල් 465යි. මේක hair remove trimmer එකක්. මේකුනේ රුපියල් 890යි. random colors වලින් hair balls packet 3ක්. මේකුනේ රුපියල් 430යි. තව selfie stick එකක් ගත්තා. මේකුනේ රුපියල් 1397යි. මේක ඇවිත් තිබ්බේ phone holder එක damage වෙලා. ඊට පස්සේ මම මේක refund කරගත්තා. මෙතන මේ තියෙන ප්ලාස්ටික් කෑල්ල තමයි කැඩලා තිබ්බේ. මේ selfie stick එකේ මේ වගේ පොඩි remote එකක් තියෙනවා. මේක rotate කරන්නත් පුළුවන්. මේ තියෙන refill කරන්න පුළුවන් mini perfume bottle එකක්. මේකට රුපියල් 224යි. මේක reusable silicone ice cube face roller එකක්. මේකුනේ රුපියල් 368යි. මේක දැන් open කරන්න විදිහක් නැහැ. මම මේක freezer එකේ තිබිලා ගත්තේ. ice cube treatment එක face එකට ගොඩාක් හොඳයි. මේ earring එක උනේ රුපියල් 188යි. ඒක හරිම ලස්සන earring එකක්. ඒකට මට හිතෙනවා මයි කලට එක ලොකු වැඩි කියලා. මේ earring එක pearl design එකක්. මේක උනේ රුපියල් 191යි. මේ earring එක නම් හරිම ලස්සනයි. මේක උනේ රුපියල් 206යි. මේ ටික තමයි මම Temu එකකින් order කරේ. තව පාසල් එකක් තියෙනවා මගේ එන්න. ඒකත් ආවහම මම තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. ටිකටම diary of Hush එකේ තෝලා ඉන්න. තවත් දවසක තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු. සුබ දවසක්.